ව්‍යාපාරයක් කරන්න ඕන කියන එක ඉස්සර ඉඳලම තිබ්බ මට. පොඩි කාලේ ඉඳලම තාත්තලාත් එක්ක කරපු දේ තමයි කුරුඳු කියන්නේ. ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමෙත් එක්ක අලුත් තාක්ෂණය මුදු කරගෙන ගමනක් යන උත්සාහයක් ගත්තා. ඉතින් ඊට පස්සේ කුරුඳු එක්කම කුරුඳු කියන්නේ ලංකාවට තියෙන ලොකු සම්පතක්. හරියට සරස්මක් ඇතුව වැඩ කරොත් අපිට ලොකු ප්‍රක්‍රියා ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඊට අමතරව දේශ වෙළඳපොළත් එක්ක අපිට ගනුදෙනු කරන කටයුත්ත එක්ක අපිට ඒ කියන්නේ රටට අවශ්‍ය ඩොලර් ඒ වගේ දේවලුත් කරගන්න අපිට හයියක් වෙන ව්‍යාපාරයක් මේක. එතන ඉස්සෙල්ලා 5 දිනක් ඕන මිටි අරගෙන බාලා ටැංකියට දාන්න. දැන් එක්කෙනයි ඕන. එතන අපිට එහෙම එතන chance එකකුත් ආවා, වාසියක් ආවා. ඒ කියන්නේ සේක ප්‍රමාණය අඩුත් වුණා, වැඩ කරන්නත් ලේසි වුණා. අපිට අවුරුද්ද පුරාම වැඩ දෙන්න සේකයන්ට ගැටලුවක් තිබ්බා. ඉස්සර මාස 6යිනේ කුරුඳු අස්තන්න නෙලන්න පුළුවන්. ඒකට විකල්පයක් ඉර තමයි ටැංකිය වල දාලා පදම් කරලා ඩීපිසර් යූස් කරලා වසර පුරාම අස්තන්න ගන්න පුළුවන් තාක්ෂණයක් අපි හොයාගත්තා. අපි දැන් සාම්ප්‍රදායික විදියට වැල් වල දමල වේලන්න ගත්තාම දින 10ක් 15ක් 20ක් වගේ යනවා දේශගුණෙත් එක වෙනස් වෙනවා ඒක. ඊට පස්සේ අපි ඩිහයිඩ්‍රේට් මැෂින් එකක් හදලා අපිම හදලා එක දවස් 3ක් වගේ ඇතුළත වෙලීම සිදු කර ගන්නවා. සේක මහතුරුන්ට එයාලට පහසු වෙලාව තෝරාගෙන වැඩ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කිසිම නීති බලගිරීම මුකුත් නැහැ. අසල්වැසියෝ ගමේ අය ඉන්නේ හැමදෙනාම. ඒ සහයෝගයෙන් යන ගමනක් තමයි මේක ගෙල්ලා. ලාභයටම නැතුව සේවාවකුත් එක්ක කියන්නේ ලාභ නැතුව දුවන්න බෑ ව්‍යාපාරයක්. ලාභ තියෙනවා. සේවාවකුත් එක්ක තමයි ව්‍යාපාරේ වෙනස් වෙන්නේ. හේතුව ඒක තමයි. ගමේ දැන් ලොකුම ශක්තියක් උනේ වැඩ කරන අපේ සේවක මණ්ඩලය. මේ ව්‍යාපාරේ ඉතින් පටන් ගත්තා. ඒක ඉතින් ලිහිදි පාසු දෙයක් නෙවෙයි. අවුරුදු 5ක් වෙනවා දැන්ට. පොඩියට ගත්තේ ඉතල පවුලේ ව්‍යාපාරයක් ඉදිරි කරේ අපි. ඒ කියන්නේ කරලා බැලුවා මේක කරන්න පුළුවන්ද කියලා. ඒක සාර්ථකයි. ඊට පස්සේ මුලින්ම එක සේවකයෙක් ගත්තා. ඊට පස්සේ එහෙම ගියා කාලයක්. ඊට පස්සේ වැඩි කරලා දැන් 35ක වගේ සේවක පිරිසක් ඉඩ කරනවා. ඒ මෙහෙම අපිට ඉතින් ඒ යන ගමනට ගොඩාක් උදව් කරා ඔක්ස්ෆාම් මේ ආයතනය. විශේෂයෙන්ම ෆර්නෑන්ඩෝ සර් මුලින්ම. ඊට පස්සේ නසීර් සර්. ඊට පස්සේ ගැලුම් සර් තමයි දැන්ට ගොඩක් අපිට ට්‍රේනින් කරවලා අපිට ඒ කියන්නේ සමහරට මුදල් තිබ්බත් දැනුම තිබ්බේ නැහැ අපිට කරන්න. ව්‍යාපාරයක් කරන්නේ මොකද්ද? ව්‍යාපාරයක් කරද්දී ඒ කියන්නේ මුදල් පැත්ත පවා අපිට තේරෙන්නේ නැහැ ගනුදෙනු බැලන්ස් කරන්න. ඒවා හැමදේම පුහුණු කරලා අපිට මේ තැනට එන්න ඉතින් ගොඩක් උදව් කරා මේ ඔක්ස්ෆාම් ආයතනය. දැන් දේව්ප්‍රෝ කියලා කියන්නේ.